මේ උඹලගේ ජෙන් එකට. ඒ කියන්නේ උඹ 2000න් පස්සේනේ. 2005. අම්මෝ! ඉසයි සුනාමියවත් දැකලා නැහැ. සුනාමිය දැකලා නැහැ කියන්න එපා. ඇයි? මම සුනාමිය හොඳට අත්විඳ මිනිස්සෙක්. ඒ කොහොමද? මම සුනාමියෙන් මැරලා තමයි 2005 ඉපදුනේ. ඔයාට කිසිම අයිතියක් නැහැ මම සුනාමිය දැකලා නැහැ. ඔයාට වඩා මම සුනාමිය හිටියකෝ මම සුනාමියේ පීනපු එකෙක්. තේරුණා? සුනාමිය ගිලිලා තමයි මම 2005 ඉපදුනේ. දැන් උඹත් අර මේ ඉස්සර මේ වසීගුරුකම් අරව මේ අර බොරු කන්ටෙන්ට් ගහන්නේ මේ මම මෙහෙම ඉපදුනේ මේ එහෙම එකක නෑනේ. මම විශ්වාස කරන්නේ නැහැ නෝ. එන්න ගේපා වසීගුරුකම්. ඔබට යකෝ වසියක් කරන උන්ට ගෑණි නෑ. මාරට එල්ලින්න ලංකාවේ. ඌ අපිට වසී කරන ඌට ගෑණි නෑ. උඹ හොයාගනි මුලින් ගෑණි. ඩාන්සින් කර. හරිද? ඒ කියන්නේ කැන්ඩියන්ද වෙස්ටර්න්ද? කැන්ඩියන්. ඔව් යා. මම වෙස්ටර්ල තියා. what the five yes නෑ. නැත්තම් ඔයා නුවරනේ. ඔයා නුවරනේ. නටමු. අඩු පෙරහැරි නටමු. නුවරද? ඔව්. මට කතා කරා. ඒ කියන්නේ මං අඳුරන කන්ටෙක්ස් තියෙනවා. ඒ නුවර පෙරහැරේ නටන්න හම්බෙන්නේ නැහැ ලේසි. පරම්පරාවේ හම්බෙන්නේ මං අඳුරන කන්ටෙක්ස් තියෙනවා. මං නුවර නෑ අයියෝ. අඩු මොකක්ද නටමුවා? නටමු මම නිකන් අර ඒක බ්‍රෑන්ඩ්ස් වලට එහෙම කිව්වේ අර ඒගොල්ලන් නෙගෝෂিয়েට් කරනවනේ අපිව මාර විදියට. කියන්නේ උන්ගේ දවසේ සේල් එක ලක්ෂ 5ක් විතර උන්ට ඕනේ අපිව 3000කට විතර. හරිද? එතකොට ඌරුජුවල් නගිනවයි. ඒ වීඩියෝ එකේ මම ඊට පස්සේ මේ අර ඒ වීඩියෝ එකේ කියන්නේ ඇත්තටම නිකන් දැන් අපිනේ මෙතන ඉන්ෆ්ලුවෙන්සර්. හරිද? ඒතර බ්‍රෑන්ඩ් එක අපිට රීච් අවුට් කරලා උන්ගේ බඩුව ප්‍රොමෝට් කරන්නේ උන්ටනේගේ වාසිය. හරිද? අපි කරලා දෙන්න උන්ට උදව්වා. ඒතර උන් ඒ උදව්වට ගාන කියන්න ඕනේ. නිකන් උන් කතා කරන්නේ උන් අපිට උදව්ව කරනවා. හරිද? උන් නෙමෙයි අපිට උදව්ව කරන්නේ. අපිත් අපිට උදව්ව කරන්නේ. හරිද? ඒතර අපිට කැමති ගානක් කියන්න බලන්න. ඔයා හොස්පිටල් එකට ගිහිල්ලා අනේ ડોක්ටර් වාට මේ පේෂන්ට්ලා නැද්ද දන්නේ මට එම්බිරිස්සාව මට එම්බිරිස්සාව පොඩ්ඩක් හොද කරලා දෙන්න මම කීයක් හරි දෙන්න ඒ මව් මේ කොල්ලෝ එහෙම අයියේ යාළුවෙමු කියලාද කියන්නේ යාළුවෙමු ඔයාට මම දැන් මගේ Instagram එකේ මැසේජ් රික්වෙස්ට් ඕපන් කරොත් පළවෙනි 10 ඇතුළේ ඇති පින්තූරයක් එවලා දෙන කොල්ලෙක් ඕපන් කරොත් අඩොසි ඒක මං අහන්න හිටියේ ඇත්තටම ඒක හෙන ලස්සමයි දේවා ඒවනේවා මම බලන්නේ නැහැ අඩෝ ඉතින් උඹ කොහොමද දන්නේ ෆොටෝ එකක් කියලා වෙන කම්පත් දෙවන්නේ නෑ නේද එකක් දෙකක් ඕපන් කරලා තියෙන ඕපන් කරපු එක දෙකම වන්නේ ඉතින් මට ආයෙ ඕපන් කරන්න ඕනේ නෑ මට ඒවල් බලන්න ඕනේ නෑ මොකද ඒක තකොතු කියන එක හොඳයි හොඳ කියපන් හොඳයි පුතේ කියපන් දැන් ඔය අම්මලා තාත්තලාට උනත් කියන්නේ තමන්ගේ ළමයාගේ සාක්කුව කරේ මොකක් හරි තිබිලා කොණ්ඩම් පැකට් එකක් හම්බුනොත් උට බයින්න යන්න එපා උට හොඳ කියපන් ඌ කොණ්ඩම් පැකට් එක පාවිච්චි කරන්නේ හොඳයිනේ නැත්තම් තෝගේ මෙහෙම නලෝ ඉන්න වෙන්නේ හැමම නේනවා ඊට පස්සේ මම දන්නම හින්දා කියන්නේ ඒ කියන්නේ ඒක වැරද්දක් හැටියට දකින්න දෙමෝපියෝ. ඒ කියන්නේ කොණ්ඩම කියන්නේ තෝ බලත්තයා. තෝ වගේ කාලකන්ණියෙක් මේ ගෙදරට ගැලපෙන්නේ නැහැ. උන්ට උන්ගේ දුවව 16න් බන්දලා දෙද්දි හොඳයි. රොයල් ගිහිල්ලා අර අපිට උදේ තියෙනවනේ මොකද සුවද කතාවද මොකද කියන්නේ මම පන්තියේ කියන්නේ මොවා. ඒ කියන්නේ ඔව් කියන්නේ මං කියන්නේ කොල්ලෙක් වුණාම කොණ්ඩම් මෙයා ළඟ තියාගන්න ඕනේ. ඌව තමයි කියන්නේ මං ගෙදර යද්දි අපේ අම්මට කෝල් එක ඇවිල්ලා අම්මා මුකුත් කියන්නේ නැහැ මොකද ඒක කතා කරන්නේ හොද දෙයක් නෙමෙයි වැරදි මං කියනවා කුඩු හදන්නේ මෙහෙමයි කියලා කිව්වා නම් ඒක ප්‍රශ්නයක් මේ ඔය සෙක්ස් කියන්නේ වෙන මේ සෙන්සිටිව් ටොපික් කියලා ලංකාවේ මාර ටැබු ටොපික් එකක් ඒක එහෙම නොවෙන්න ඕනේ දැන් මම හැමදේම ඉගෙන ගත්තේ අයියද හાર્ඩ් වේ මට කවුරුත් මේමයි මල්ලි කියලා දුන්නේ නැහැ porn කියන්නේ එච්චර ටැබු ටොපික් එකක් නොවෙන්න ඕනේ but too much porn up your mind හරිද ඒ නිසා වැල බලනවා නම් සීමිත ප්‍රමාණයකට බලන්න ඕනවට වඩා වැල බලන්න එපා වැල බලන එක එක්ස්ට්‍රීම් ලෙවල් එක වෙනවා. ඔව් ඒ කියන්නේ ජපනීස් මසාජ් එකක් ඔය බලුවා නම් ආතල්නේ. මේ මූට වැලක් දාලා තියක් කවුරු හරි ආච්චිලා දඹදිව යනවනේ. මම මේ මගේ අඳුරන ආච්චි කෙනෙක් කියනවා දැන් මොකද්ද මේකේ එන්ඩ් පොයින්ට් එක. අපිට පින ලැබෙනවා එතකොට නිවන් යන්න ලේසිලු. හරිද? තණ්හාවනේ තියෙන්නේ. තණ්හාව. ඇයි දඹදිව යන්නේ? අර හිතේ ශ්‍රද්ධාව නෙමෙයි. පින ලබාගෙන නිවන් යන්නේ. තොපි යන්නේ අපායේ. චුග්ගල නිවන් යන්නේ. දඹදිව යන්නේ. ඒක නර මේකේ උන්ට අවුරුදු ජීවිතේ අවුරුදු 20 30 ඔක්කොම තිබ්බ දඹදිව යන්න. නෑ යන්නේ. නාකි වෙලා මැරෙන්න ඕන්න මෙන්න පපුව ගැහෙද්දි යනවා දඹදිව. මඳින්න කරන්න පුළුවන් ඔක්කොම කරලා දඹදිව ගියාට යන්න. මේ දිව්‍ය ලෝකේ ලංකාවේ මිනිස්සු එක්කෝ බුදුහාමුදුරන්ගේ ෆිලොසොෆි එක තේරුම් අරගෙන නැහැ. අර බොරු වෙන රෙද්දක් බදාගෙන ඒක පිටියේ පස්සෙම යනවා. හොඳ ආතල් බලන්න පුළුවන් මේ ළඟදී මං කතරගම ගියා. මරු ආතල් කතරගම වගේ අයියේ මං දන්නේ මේක කොහොම මේ බෑක්ලෑෂ් එක කියලා. හරිද? කවන්නේ ගියා. කතරගම මේ දේවාල අසල වගේ මේ රංගපාන ඒ කියන්නේ නළුවෝ නෑ ෂාරුක් ඛාන්ලා පරාද අයියා.
නෑ ඒ කියන්නේ ඔය මේ ලංකාවේ ටීවී channel වලින් යන්න ඕනේ මේ පැත්තට. නළුවෝ යන්න. මොන වගේ ඇක්ටින්ද දෙන්නේ කවුද මේ අනුහස්ලා වැඩන්නේ? හරි සුපිරි මේ ඉන්නවා කෙලින් මේ දඟලනවා මේ ඉන්නවා කෙලින් මේ නියම අර ආවිස් වෙලා නේ ටොබ්බඩු ගිල්ල කවුරු හරි කනට එකක් ගැවුවනම් ආයි නෑ බල්ලෙක් කියම ළඟට යවන්න රොට්ටේල කෙනෙක් දුවනවා අම්මා මන්න හරි ආසයි ආවේශ නම් ඉන්න ඕනේ ආවේශෙන් මං චැලෙන්ජ් කරනවා කවුරු හරි ගෙනල්ලා ආවේශ වෙන්නේ රොට්ටේල දෙන්නේ මං තියලා දිනවා පැත්ත ආවේශ වෙන්නේ පස්ස පල්ලුවක් කපපු ගමන් ආවේශෙ හියුමන් නේචර් එකේදී බං ගෑණියෙක් අපිට ළඟට දුන්නාම අපි දන්නවනේ බං අපිට චූන් වෙච්ච ගමන් මොකද්ද කරන්න ඕනේ කියලා. එහෙම නෙමෙයි මං කියන්නේ. නෑ මට. ඒ කියන්නේ අපේ ඒ කියන්නේ එහෙම නෙමෙයි දැන් අපේ එඩියුකේෂන් එකේම එහෙම නෙමෙයි අඩුයි නාය. මේක වැලක් බලනවා වගේ ඇති මුන්ට. YouTube එකේ උන්ට. නෑ මචං එහෙම නෙමෙයි. ඔව් නෑ නෑ. ඔය කියන්නේ දැන් අපේ උන් දන්නේ කෙල්ලෙක්ගේ මුලින්ම මූණද කොහෙද අල්ලන්න ඕනේ. ඕ ඉන්නෝ එච්චර ඩීටේල් යන්න එපා. හරිද? එච්චර ඩීටේල් යන්න එපා. මං කියන්නම්. මං කියන්නේ සෙක්ස් කියන්නේ එච්චර ටැබු ටොපික් එකක් නෙවෙන්න ඕනේ. හරිද? ෆෝන් කියන්නේ එච්චර ටැබු ටොපික් එකක් නොවෙන්න ඕනේ. but too much porn f**ks up your mind. හරිද? ඒ නිසා වැලක් බලනවා නම් සීමිත ප්‍රමාණයකට බලන්න ඕනවට වඩා වැල බලන්න එපා. වැල බලන එක එක්ස්ට්‍රීම් ලෙවල් එක මං කියන්නේ ගියේ කොහොම හරි අර I had to learn everything the hard way. හරිද? එතකොට මම දැන් දන්නවා කොහොමද ගෑන් ළමෙක් සංසුන් කරන්න ඕනි කියලා එයා ප්‍රෙෂර් වෙන පොයින්ට් එකද. සමහරු දන්නේ නැහැනේ. දැන් ගෑණි කලබල වුණාම කොල්ලත් කලබල වෙනවා. ඊට පස්සේ දෙන්නම කලබල වෙනවා එතන. හරිද? so අර මං කියන්නේ හැම දෙයකම කියලා දෙන්න ඕනේ. සමහරු දන්නේ නැහැ හදිස්සියේ අකරදැබ්බයක් වුණොත් මොකද ඊළඟට කරන්න ඕනි කියලා. ප්‍රොස්ටිනෝ ගැන කවුරුත් කියලා දෙන්නේ නැහැ. කොන්ඩම්ස් ගැන කියලා දෙන්න ඕනේ නැහැ. ප්‍රොටෙක්ෂන් දේවල් ගැන කියලා දෙන්නේ නැහැ. සෙක්ස් ඇතුළතදී කරන්න ඕනේ දේවල් කවුරුත් කියලා දෙන්න ඕනේ නැහැ. ඒවා තමන් ඉගෙන ගන්න තනියම රිසර්ච් කරලා. but සමහර දේවල් තියෙනවා කියලා දෙන්න ඕනේ. පිරිමි ළමයින්ට ගෑන් ළමයින්ට දෙගොල්ලොටම එකපාර කියලා දෙන්න ඕනේ. දැන් menstruation cycle එක පිළිබඳ අර ඒක ගැන පිරිමි ළමයින්ට ඇත්තටම ලංකාවේ 90%ක්ම පිරිමි ළමයින්ට කිසිම අදහසක් නැහැ menstruation cycle එක පිළිබඳ. දවස් 28කට සැරයක් හැදෙන්නේ කියලාවත් උන්ට ඒක ගානක් නැහැ. සමහර කෙල්ලෝ ඉන්නවා කියන්නේ නැහැ කොල්ලට periods කියලා. මොකද ඊට පස්සේ ඌ ඒකට කලබල වෙයි. මොකද්ද අරගද මේකද කියලා දන්නේ නැහැ. පට්ට සාමාන්‍ය දේවල් periods කියන්නේ පට්ට සාමාන්‍ය දේවල්. pads කියන්නේ පට්ට සාමාන්‍ය දේවල්. ඌව හංගන්න ඕනේ මේ බෝම්බ නෙමෙයි බං. ඌව තමුසෙලාගේ අම්මලාගේ කාලේ ඉඳන් ඕක ඌව අඳිනවා. අනික අපේ අම්මලාත් එකන මෙන්සස් වෙච්ච මිනිස්සුනේ මෙන්සස් වෙන මිනිස්සු හැමෝම අවුරුදු 45 වෙනකන් මෙන්සස් වෙනවා. ඒතර අපේ අම්මලා දන්නවද ලංකාවේ හොඳ මාතල්ලේ නෑ. බිග් ගර්ල් කෙනෙක් වුණාම ළමයා මේ ලොකු ළමයා පුළුවන් තරම් හංගල කිසිම කෙනෙක්ට බෙලන්න දෙන්නේ අම්මෝ ළමයා බිග් ගර්ල් වල සාදු සාදු එළියට ආපු ගමන් ගන්න පුළුවන් සල්ලි රත්තරන් ඔක්කොම වියදම් කරලා හොඳම පාටිය ගන්නවා. තොපිය දන ගස්සන්න ඕනේ අකෝ දන ගස්සන්න ඕනේ. අරක හංගලා තියලා මේම කරඬුව වගේ තියනවා. ඒක එළියට ආපු ගමන් අම්මට බෝම්බ ගහන්නේ බෝම්බ. ලංකාවේ වගේ බොරු වැඩ කරන රටක් නෑ අයියේ මේ ලෝකේ. අම්මපා මං කියන්නේ හරි දුව බිග් ගර්ල් උනා. ඒකට පාටි දාන්න බං. ඒ පාටියද තමන්ගේ ළමයාට දරුවෝ හදන්න පුළුවන් කියන එකට පාටි දාන්නෙමු. පාටියක් දානවා. ගමේම ඉන්න ඔක්කොම නෑ පිරිමි ටික ගෙනල්ලා කණ්ඩක් දෙනවා උන්ට. දැන් මේක පොඩි කන්ට්‍රෝවර්ෂල් කතාවක් මේ මම කියන්නේ දැන් අපිට දැන් එක එක ආගම් වලින් සහ දර්ශනයන්ගෙන් ආපු දේවල් තියෙනවානේ. ඊට පස්සේ මගදී සමහර මිනිස්සු ඕවට දේවල් ඔබ්බනවා. ඔව්. ඒ ඔබ්බපු කෑලිනේ ඔය. මම හිතන විදිහට මට දැනෙන තේරෙන විදිහට එහෙම ඔබ්බල තමයි ඒක මාර අර කොටහලු පාටිය කියලා ගන්න එක. මම දන්නේ ඉතින් ඒ කියන්නේ මේකට දැන් බණී මේ තොපි දෙන්න මේ අපිට දැන් අපේ කාලේ වයස්වල උන්ට අපිට දැන් ආතල්. මොකද අපේ යාළුවන්ගේ නංගිලාගේ කොටහලු පාටි වලට අපි ගිහලා අඹරනවානේ හොඳට. අපිට කෑම බීම ඔක්කොම හම්බෙනවා. ඒ නිසා අපිට ආතල් බට් මං කියන්නේ ඕවරෝල් ඔය බොරු වැඩ. මං කියන්නේ වෙඩින්ග්ස් ගන්න එක ලංකාවේ බොරු වැඩක්. ඔය කොටහලු පාටි ගන්න එක බොරු වැඩක්. මල ගෙවල් සති ගණන් තියෙන එක බොරු වැඩක්. අතෑරලා දාපන්කෝ බුදුහාමුදුරුවෝ කිව්වා අතෑරලා දාපන් කියලා. ඔක්කොම බදා ගන්න එපා යකෝ තොපි. කියලා වැඩන්නේ ලංකාවේ ග්‍රීඩිනස් එක නිසානේ මිනිස්සුන්ට කෙලවෙලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ තනිකර කිව්වේ දේවල් අතාරින්න කියලානේ. මොකද බොන්ස් වැඩි කරන තරමට කෙලවෙනවා.